අයිබෝවන් කියල පිළිගන්න අපේ YouTube චැනල් එකට අද කාලේ අපේ ෆෝන් එකේ තියෙන වටිනාමදේ මොකක්ද කියලා ඇහුවොත් කියවාලා ෆොටෝස් කන්ටෙක්ට් බැංක් ඇප්ස් එතකොට ඔයාලගේ චැනල් එකක් තියෙනවනම් චැනල් එක මේ හැමදේම ලින්ක් වෙලා තියෙන්නේ අපේ Google account එක නැත්තම් Gmail එකත් එක්ක. හිතන්නකෝ එක මොහොතකට මේක හැකර් කෙනෙක්ගේ අතට ගියොත් මොකද වෙන්නේ කියලා. මුළු ජීවිතේම අවුල් වෙනවා නේද? අන්න ඒ නිසා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා පියවර 5කින් ඔයාගේ Google account එක කවදාවත් හැක් කරන්න බැරි වෙන්න 100% ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. අපි වීඩියෝ එකට යමු. පළවෙනි සහ වැදගත්ම පියවර තමයි ශක්තිමත් මුරපතයක්. ඒ කියන්නේ strong password එකක් පාවිච්චි කරන එක. ගොඩක් අය කරන්නේ තමන්ගේ ෆෝන් නම්බර් එක, උපන්දිනේ නැත්තම් 1 2 3 4 5 වගේ ලේසි පාස්වර්ඩ් දාන එක. ඒක හරිම අනුතුරුදායකයි. ඔයාගේ පාස්වර්ඩ් එකට ඉංග්‍රීසි කැපිටල් අකුරු, සිම්පල් අකුරු 1 2 3 සහ හැක්ස් වගේ ලකුණු එකතු කර අඩුම තරමේ අකුරු 8කට වඩා වැඩි පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න. ඔයාලත් ඒ වගේ පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා නම් දැන්ම වෙනස් කරගන්න. මුලින්ම Gmail එකට යන්න. Gmail එකට ගියාට පස්සේ දකුණු පැත්තේ ඔයාලගේ ප්‍රොෆයිල් අයිකන් එක තියෙනවා. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ manage your account වලට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා security and sign in ඒකට යන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා පාස්වර්ඩ් එකට ඔයාලගේ හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් ඇතුළත් කර change password ලබා දෙන්න. ඊළඟ පියවර තමයි ඔයාගේ account එකේ තියෙන සුපිරිම ආරක්ෂක වැට. ඒක තමයි two step verification නැත්නම් two factor authenticator කියන්නේ. මේක on කරලා තිබ්බොත් කවුරු හරි ඔයාගේ password එක දැනගත්තත් එයාට ඔයාගේ account එකට log වෙන්න බෑ. මොකද log වෙන්න හදන හැම වෙලාවකම ඔයාගේ phone එකට OTP code එකක් එනවා. නැත්තම් screen එකේ yes කියලා අහනවා. notification එකක් එනවා. ඒක ඔයා yes කළේ නැත්තම් කාටවත් log වෙන්න බෑ. අපි දැන් බලමු කොහොමද මේක enable කරගන්නේ. මෙතන තියෙනවා security and sign in. එතනට ගිහිල්ලා මෙන්න තියෙන authenticator එකට යන්න. ඊට පස්සේ මේ විදිහට මගෙන් finger mark එක අහන ඔයගොල්ලෝගේ password එක හරි finger mark හරි දෙන්න. මේක Google එකෙන් authenticator app එක download කරගෙන setup කරගන්න. හරිම simple. ඊළඟ පියවර විදිහට recovery email සහ recovery phone number කියන එක අනිවාර්යෙන් add කරගන්න. හදිසියේවත් ඔයාට පාස්වර්ඩ් එක අමතක වුණොත් නැත්නම් වෙනත් ගැටලුවක් වුණොත් ඔයාගේ account එක නැවත ලබා ගන්න recovery කරගන්න තියෙන එකම ක්‍රමය මේකයි. මෙතන හැමතිස්සෙම ඔයාට දැනට ළඟ පාවිච්චි කරන active phone number එකක් සහ වෙනත් විකල්ප email address එකක් තියෙනවා නම් ඔයාලට මේ දෙකට add කරගන්න පුළුවන්. phone number එක සහ email එක. ඒක ඔයාලා අනිවාර්යයෙන්ම කරගන්න. චෙක් කරගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒක තමයි ඔයාගේ account එක මේ වෙද්දි ෆෝන් කීයකට log වෙලාද, ඊට පස්සේ මොනවාද link වෙලා තියෙන apps ඒව බලා ගන්න ඔයාලට පුළුවන්. අර වගේම security and sign in වලට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා your device කියලා. දැන් මගේ මේ වෙද්දි මේ device එක පෙන්නනවා. ඒ වගේම link වෙලා තියෙන apps ටික මෙන්න මේ වගේ පෙන්නනවා. ඔයා පාවිච්චි කරන්නේ නැති third party apps හරි device හරි තියෙනවා නම් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ඒක ඔයාගේ account එකට ගොඩක් ආරක්ෂිතයි. පස්වෙනි පියවර තමයි Google ආයතනයෙන් අපිට දීලා තියෙන Google Security Checkup කියන පහසුකම පාවිච්චි කරන එක. මේ link එකට ගියාම ඔයාගේ account එකේ ආරක්ෂාව තියෙන අඩුපාඩු මොනවද කියලා Google එකෙම පෙන්නනවා. හැමදේම නිවර්ත නම් මෙතන කොළ පාටින් රයිට් ලකුණ වෙట్లా තියෙනවා. මාසෙකට සැරයක් මේ චෙක්අප් එක කරන එක ඔයාගේ account එකේ ආරක්ෂාවට ගොඩක් වටිනවා. මගේ මේ විදිහට කොළ පාට දෙකයි මම මේ විදිහට නිකන් ඊමේල් එකක් හදාගත්ත ඔයාලට පෙන්නන්න.
ඔයාලගේ මේ ඔක්කොම කොළ පාටට තියාගන්න. අදම ඔයාගේ ෆෝන් එක අරගෙන මේ පියවර 5 අනුගමනය කරලා ඔයාගේ Google account එකේ ආරක්ෂාව කරගන්න. වීඩියෝ එක වටිනවා නම් කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. මම සඳරු ටෙක් සොලියුෂන් වෙතින්. ඔබට සුබ දවසක්.